ජීවිතේ නැමැති මතක පොතේ තවත් එක ලස්සන පිටුවක්. අද ජූනි මාසේ 27 වෙනිදයි. අද නම් පර්ත් වලට ටිකක් අඳුරු දවසක්. මොකද උදේ ඉඳන්ම කඩින් කඩ වැස්ස වැටෙන නිසා මුළු අහසම අලු පාට වැහි වලාකුළු වලින් පිරීලායි තියෙන්නේ. ඒත් ඒ වැහිබර දවස මැද ලස්සන මතකයක් එකතු කරගන්න හිතාගෙන අපි දෙන්න උදෙන්ම පර්ත් වල තියෙන මගේ ෆේවරිට්ම shopping center එකට යන්න ලෑස්ති වුණා. අද අපි කරින්යම් shopping center එකට තමයි යන්නේ. අපි පිටත් වෙන වෙලාව වෙනකොට නම් වැස්ස නතර වෙලයි තිබුණේ. ඉතින් ගමන අතරමඟදී හරිම ලස්සන දේකුත් අපිට බලා ගන්න පුළුවන් වුණා. ඒ තමයි නිල් පාට අහස මැදින් පායලා තිබුණ ලස්සන දේ දුන්නා. ඒක දැක්කාම මට මෙහෙම හිතුණා. සමහර වෙලාවට ජීවිතේ ලස්සන මතක හැදෙන්නේ අපි සැලසුම් කරලා කරන දේවල් වලින්ම නෙමෙයි. මේ වගේ හදිස්සියේ ලැබෙන පුංචි ලස්සන දේවල් වලින් කියලා හිතුණා. ඉතින් මම අවට තිබුණු සුන්දරත්වය විඳිමින් සින්දුවකුත් අහන ගමන් ගමනේ රස විඳගෙන ඉදිරියටම ගියා. ටික දුරක් යනකොට ආයෙමත් හීන් වැස්සක් ඇදහැලෙන්න ගත්තා. හැබැයි ඒ වැස්ස තිබුණේ විනාඩි කිහිපයක් විතරයි. කරින්යම් වලට යන පාරත් හරිම ලස්සනයි. හරිම නිස්කලංකයි. ඒ පාර යන හැම වතාවකම හිතට දැනෙන්නේ වෙනමම සැනසීමක්. ඔන්න ඉතින් අපි කරින්යම් shopping center එකට ආවා. මේ තැනට මම ගොඩක් ආසයි. මොකද මේ තැන හරිම ලස්සනයි. ඒ වගේම හරිම නිස්කලංකයි. ඒ විතරක් නෙමේ, හිතට සැනසීමක් දෙන වයිබ් එකක් තියෙන නිසා මම හරිම ආසාවෙන් තමයි මේ shopping center එකට යන්නේ. මෙතනට ඇතුල් වෙන්න එන්ට්‍රන්ස් ගොඩක් තියෙනවා. අපි ඇතුළු වෙන එන්ට්‍රන්ස් එක ළඟ නම් හරිම ලස්සනයි. සෙන්ටර් එක ඇතුළට යන්න තියෙන පාර දෙපැත්තේ වෝටර් ෆීචර් එකක් වගේ පුංචි දිය ඇලක් දෙපැත්තෙන් ගලාගෙන යන විදියට තමයි හදලා තියෙන්නේ. ඇත්තටම shopping center එකට ඇතුල් වෙන්න කලින්ම හිත නිවෙන විදියට හදලා තියෙනවා වගේ මට හිතෙන්නේ. ඇතුළට ගියාම මම ආසම දේ තමයි ඒන සුවඳට. එක පැත්තකින් කෑම බීම වල සුවඳ, තව පැත්තකින් මල් වල සුවඳ. ඒ විතරක් නෙමෙයි, perfume shops වලින් එන සුවඳ. ඒ හැම සුවඳක්ම එකට මිශ්‍ර වෙලා හරිම ලස්සන හැඟීමක් ගේනවා. මුලින්ම අපි ගියේ වැලි ගර්ල් එකට. කලින් දවසේ ගත්ත ඇඳුමක් මාරු කරන්න තිබුණ නිසා අපි මුලින්ම ඒකට ගියා. වැලි ගර්ල් එකේ ඇඳුම් හරිම ලස්සනයි. ඒ වගේම ප්‍රයිසුත් හරිම අඩුයි. මේ දවස්වල ලොකු සේල් එකකුත් යන නිසා එක ඩ්‍රෙස් එකක් වෙනුවට දෙකක්ම අරගෙන තමයි එළියට ආවේ. ඩිස්කවුන්ට් එකත් එක්ක අමතර ගෙවන්නේ ඩොලර් එකක් වගේ පොඩි ගාණක් විතරයි. ඒ වගේ ඩීල්ස් හම්බෙනකොට ඉතින් තියෙන සතුට වෙනම එකක්. මේ දවස්වල ගොඩක් shops වල ලොකු සේල් එකක් යනවා. දකිද්දි නම් දකින්න හැමදේම ගන්න හිතෙනවා. ඒත් අනවශ්‍ය විදියට සල්ලි වේදම් කරන්න බැරි නිසා දැක්කේ නෑ වගේ ඉතින් යනවා. ඊට පස්සේ අපි දෙන්න ගියේ අපේ ෆේවරිට්ම පාර්ට් එකට. ඒ තමයි කෑම කන්න. අපි මුලින්ම ගියේ හොට් ලොබ් එකට. එතන කෑම වල රස ගැන කියන්න නම් වචන නැහැ. ඒ තරමටම රසයි. කරින්යම් පාම අනිවාර්යෙන්ම කන්න යන තැනක් තමයි මේක. මුදු උණුසුම් පාන් එකක් ඇතුලේ ක්‍රීමි සීෆුඩ් ෆිලේ එකක් දාලා තමයි හදලා තියෙන්නේ. ඒ පාන් එකත් හරිම සොෆ්ට්. ඒ වගේම සීෆුඩ් ෆිලින් එකත් හරිම රසයි. මතක් වෙද්දිත් ආයෙමත් කන්න හිතෙනවා. ඒකත් එක්ක බොන්නේ කියලා හිතාගෙන පුංචි ඩ්‍රින්ක් එකකුත් ගත්තා. හැබැයි ඉතින් ඒ දෙකෙන් විතරක් අපිට නවතින්න බැරි වුණා. මොකද එතන බඩගින්න තමයි හිටියේ. ඉතින් අපි දෙන්න ක්‍රන්චි බ්‍රවුන් එකකුයි ක්‍රොප් ක්ලෝ එකකුයි අරගෙන රස බැලුවා. ඒකත් ඇත්තටම රසයි. ඊට පස්සේ අපි shopping center එක පුරා හෙමින් ඇවිද්දා. හස්බන්ඩ් ගේම්ස් වලට ගොඩක් ආස නිසා
ලෙගෝ සහ ගේම් වර්ල්ඩ් වගේ ෂොප්ස් වලටත් ගියා. ගේම්ස් වර්ල්ඩ් එකෙන් 500 piece puzzle එකකුත් ගත්තා. ඒ විතරක් නෙමෙයි, chess and checkers all in one board game එකකුත් ගත්තා. මම පොඩි කාලේ ඉඳන්ම puzzles වලට ගොඩක් ආසයි. ඉතින් ඒක නිසා puzzles දැක්කම ගන්නේ නැතුව ඉන්න මට බැරි වුණා. ඇත්තටම අද අපි ප්ලෑන් කරලා තිබුණේ ෆිල්ම් එකක් බලන්න. ඒ වුණත් ඒ වෙලේ අපිට හිතුණා අද නැත්නම් වෙන දවසක බලමු කියලා. ඉතින් ඒක නිසා අපි ඒ වැඩේ පෝස්ට්පෝන් කරා. ඉතින් දවල් කෑම වෙලාවත් ආව නිසා shopping center එකේ එළියේ තියෙන restaurants පැත්තට ඇවිදගෙන ගියා. මොන restaurant එකටද යන්නේ කියලා හිත යනකොට අපි දැක්කා super restaurant එකේ නම් පොලිමක් නැහැ කියලා. වෙනදට නම් එතන ගොඩක් පොලිම තියෙනවා. ඉතින් ඒක නිසා ඇතුළට යන්න ගොඩක් වෙලා බලන් ඉන්න වෙනවා. ඉතින් අද වාසනාවකට වගේ කෙලින්ම අපිට ඇතුළට යන්න පුළුවන් වුණා. ඇත්තට මේ මගේ පළවෙනි සුෂි ට්‍රේන් එක්ස්පීරියන්ස් එක. ඕස්ට්‍රේලියාව වලට ආවට පස්සේ එක සුෂි වර්ග කාලා තිබුණත් කන්වයර් බෙල්ට් එකකින් එන සුෂි තෝරගෙන කන අත්දැකීම මට අලුත්ම දෙයක්. එක පාට ප්ලේට්ස් වලින් සුෂි වගේම සෂිමි රෝල්ස් එකින් එක අපේ ඉස්සරහින් යනවා. ප්ලේට් එකේ කලයක අනුව තමයි ප්‍රයිස් එක වෙනස් වෙන්නේ. ඉතින් අපිට ආස හිතෙන ඒවා එකින් එක අරගෙන රස බලන්න තමයි තියෙන්නේ. ඉතින් සුෂි එකක් එද්දි මේක try කරලා බලමු. ආයෙ තව සුෂි එකක් දකිනකොට මේකත් රසයි වගේ මේක try කරලා බලමු කියලා අපි සුෂි වගේම සෂිමි ගොඩක් try කරලා බැලුවා. ඒ කාපු හැම සුෂි එකක් වගේම සෂිමි එකක්ම හරිම රසයි. ඒ විතරක් නෙමෙයි. ඒ අතරේ ඇපල් ජූස් දෙකකුත් අපි ඕඩර් කරා. ඒකත් හරිම ෆ්‍රෙෂ්. වුල්වර්ඩ්ස් කෝල්ස් වල තියෙන ඇපල් ජූස් වගේ නෙමෙයි. මේකට තිබුණේ වෙනස්ම රසයක්. ඇත්තටම මේ ඇපල් ජූස් එකත් මාරම රසයි. ඉතින් ඊට යන්න කලින් අපි ගෙදර එන්න පිටත් වුණා. අද දවසේදී ලොකු දෙයක් කළේ නෑ. ඒ පුංචි සතුට මොහොතවල් ගොඩක් එකතු කරගත්තා. අවසානයේ හිතට ආපු එකම දේ තමයි ජීවිතය කියන්නේ අපි හිතන තරම් දිගු ගමනක් නෙමෙයි. ඉතින් ලස්සන දේවල් කරන්න, ආදරය කරන අයත් එක්ක මතක හදාගන්න, hina වෙන්න, ජීවිතේ විඳින්න. හෙට එනකම් බලාගෙන ඉන්න එපා. මොකද අවසානයේ අපිට ඉතුරු වෙන්නේ අපි කරපු දේවල් නෙමෙයි. අපි හදපු මතකයන් විතරයි. ඉතින් ආයෙමත් ලස්සන පිටුවකින් හමු වෙන පොරොන්දුවෙන් අදට මම සමුගන්නවා.